ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම මාස කිහිපයකට කලින් පොඩිවට කරපු කහ වගාවක්. පහේ හාල්ලුරවල තමයි මම මේ වගාව කරේ. ඉතින් දැන් මේ ටික මැරීගෙන එන්නේ. ඉතින් අපි බලමු මොන වගේ අස්වැන්නක් මේවා තියෙනවද කියලා. ඉතින් ලොකු නඩත්තුවක් කරන්න නැතුව තමයි කරේ. මම මේවට එකපාරයි පොහොර දාලා තියෙනෙත් රසායනික පොහොර. ඉතින් අපි බලමු කොහොමද අස්වැන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් උරේ ඉඩ මදි ඇත්තට මේකයි ගොඩක්ම මේක වර්ධනය අඩු වෙලා තියෙන්නේ උරවලට හිර වෙලා. ඉතින් පහේ උර වගේ එක පොඩි බීජයක් හිටවල ඉවරලා සාමාන්‍යයෙන් අපිට ග්‍රෑම් 500ක් 600ක් වගේ ප්‍රමාණයක් ගලව ගන්න පුළුවන්. ඉතින් මේකෙත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 450ක් විතර තියෙනවා මේ ගහෙත්. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අපි ග්‍රෑම් 20ක විතර පොඩි බීජ කැලක් හිටවල ඉවරලා මේ වගේ පළදාවක් ගන්න පුළුවන්. ඉතින් ලොකු නඩත්තුවක් කරන්න නැතුව. ඉතින් මම පොඩ්ඩක් කියන්නම් කොහොමද අපි පස් මිශ්‍රණයක් හදාගන්න ඕනි මේ පහේ හාල්වල වගේ වගාවක් කරද්දි කියලා. ටිකක් වැලි සහිත පසක් තමයි යොදා ගන්න ඕනි. ගල් කැට ගොඩක් අඩු පුළුවන් නම් ගොඩක් හොඳයි. සල්ලඩයක් වගේ එකකින් නැත්නම් කුකුල් දැලකින් හොඳට පස් ටික හලා ගන්න තියෙනවනම්. ඉතින් මේකෙදිත් ගොඩක් කරදහයිය වගේ දෙයක් අපිට යොදා ගන්න පුළුවන්. කොහොම වුණත් අර ඉඟුරු වගාවට තරම්ම සැහැල්ලු පස් මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ අපි අඟල් 6ක් විතර මේ පහේ උරේක නම් පස් පුරවලා ඉවර වෙලා තමයි බීජල කැල හිටව ගන්න ඕනේ. මොකද මේ කහ උඩ අතට ඊට පස්සේ යටට හැම පැත්තටම වගේ වර්ධනය වෙනවා. ලොකු පොකුරක් වගේ තමයි කහාලේ හැදෙන්නේ. ඉඟුරු නම් එහෙම නැහැ. ඉඟුරු ගොඩක් වෙලාවට උඩ අතට තමයි වර්ධනය වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කරදහයියා කුකුල් පොහොර වගේ දේවල් මේකට අනිවාර්යයෙන්ම අපි යොදාගත්තොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කුකුල් පොහොර කිහිප වතාවක් යොදා ගන්න පුළුවන් නම් අපිට ලොකු අස්වැන්නකට යන්න පුළුවන්. කොහොමද ඉතින් මේ පහේ උරවල හැදුවත් පහේ උරේ තරම ප්‍රමාණවත් නැහැ. කහ වගාවකට අපි එක බීජල කැලක් හිටව ගත්තා. මොකද මේකේ අස්වැන්න ලොකු අස්වැන්නක් ලැබෙනවා කහවල ලොකු පොකුරක් විදිහට. ඉතින් කොහොම වුණත් පොඩි ඉඩක කවුරු හරි වගාවක් කරනවා නම් එයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ වාගේ මල්ලක වුණත් වගාවක් පොඩිවට කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ වාගේ මලු කිහිපයක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම ගෙදරට ඕනි කහ ටික හදා ගන්න පුළුවන් අපිට පහසුවෙන්ම ගෙදරදීම අඩු වියදමකින්. ඉතින් කහ බීජල ගැන කතා කරද්දී කහ බීජල ඔයාලට තියෙන විදිහට යොදා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් හොඳින් මෝරපු බීජල යොදා ගන්නවා නම් ගොඩක් හොඳයි. මාස 10ක් විතර වෙන කහ බීජල. ඉතින් එහෙම නැති වුණත් කහ වගේ දෙයක් නම් අපිට පැල කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙත් ස්ථානයක දින කිහිපයක් තිබ්බෙන් පස්සේ හොඳින් ඒවා පැලවෙනවා. ගොඩක්ම කරදහයිය වගේ දෙයක් ටිකක් තෙත් කරදහයිය වගේ දෙයක කහාල ටිකක් ඔයාලා දාලා තිබ්බොත් ඔයාලට මොටෙයි වෙදෙනවා. බලා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ වගාවට යද්දී මේ කහ පඳුරේ මේ මොව්වලේ නැත්තම් මේ ගහ වගේ තියෙන කොටස අනිවාර්යයෙන්ම හිටවනවා. ගොඩක් අය මේක හිටවන්නේ. ඒ වුණාට මේකෙන් තමයි ලොකු අලපොකුරක් අපිට ඊළඟ වගාවෙදිත් ගන්න පුළුවන්. මේකත් අනිවාර්යයෙන්ම පැලවෙනවා. ඉතින් ඒක හිටවන එකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කවුරු හරි රසායනික වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍යයෙන් අපිට පුළුවන් මූලික පොහොර යෙදීමක් කරලා ඒ කියන්නේ TSP යොදලා ඉවර වෙලා බීජ සිටව ගන්න. ඉතින් අර ඉඟුරු වගාවේදී වගේම අපිට වසන් යෙදීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව දවස් 45න් සහ දවස් 90න් රසායනික පොහොර යොදන්න පුළුවන්. රසායනික පොහොර විදිහට අපිට පුළුවන් යූරියා රතු කුඩු සහ TSP කලවම් කරලා ඉවර වෙලා යොදා ගන්න. සාමාන්‍යයෙන් යූරියා ග්‍රෑම් 10ක් රතු කුඩු ග්‍රෑම් 10ක් TSP ග්‍රෑම් 10ක් වගේ කලවම් කරලා සාමාන්‍ය මේ පහේ උරේකට දානවනම් ගිනි පෙට්ටි පියනකින් භාගයක් විතර තමයි අපි පොහොර යොදන්නේ වටේට. ඊට පස්සේ දවස් 90 වෙනුත් මේ මිශ්‍රණයම තමයි යොදන්නේ. තව ඉතින් අවශ්‍ය නම් අපිට දවස් 120න් විතර තව පාරක් පොහොර යොදන්න පුළුවන්. ඊට පස්සේ ජල සම්පාදනය මේකෙදි ඉඟුරු වගාවේ තරම්ම අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම වුණත් සාමාන්‍ය තෙතමනයක් තියෙන්න ඕනි. ඒ වගේම මේකෙත් උඩ අතර ඉඟුරු අල වර්ධනය වෙනවා වගේම කහලත් වර්ධනය වෙනවා. එහෙම පෑදිලා තිබ්බොත් මේවා කොළ පාට වෙන්න බලනවා. ඒ හින්දා අපි ඒකටත් අර පස් මිශ්‍රණය යොදලා වහගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ මම පහේ උර 6ක හදපු කහ වල දැන් ඇවිල්ලා තියෙන පළදාව. ඉතින් මෙන්න මේ වගේ හොඳ පළදාවක් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන කිලෝ 1.800ක් වගේ ප්‍රමාණයක් තියෙනවා මේ මලු 6ෙම. ඉතින් ඒකෙනුත් මලු 3ක විතර තමයි හොඳ අස්වැන්නක් තිබ්බේ. අනිත් ඒවා නම් පොඩි රෝගයක් වැළඳිලා තිබ්බා. මුල් වල පොඩි ගැටි ටිකක් හැදිලා ඉවර වෙලා අල සවුත් වෙලා ගිහිල්ලා තිබ්බා. කොහොම වුණත්
හොඳ ඵලදාවක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ පොඩි අල කෑල්ලෙන් මොන වගේ අල පුපුරක් හැදිලාද කියලා. ඉතින් ඔයාලත් මේ වගේ පොඩිවට මේ වගාව කරලා බලන්න. එහෙම ඔයාලට පුළුවන් ඊළඟ වගාවට අවශ්‍ය බීජ ටික උනත් මේ විදිහට පොඩි උර කිහිපයක හදා ගන්න. සාමාන්‍යයෙන් මාස 10ක් 12ක් විතර ගියපුවා තමයි අපි බීජ විදිහට යොදාගන්නේ. හොඳ ලෙඩ නැති ඒවා. ඉතින් මේ තියෙන්නේ දැන් මං පළදාව විදිහට ගත්ත ටික මේ ඉස්සරහෙන් ඔයාලට තියලා තියෙන්නේ මං හිටවපු බීජ ටික. ඉතින් සමහරක් ඒවා සවුත් වෙලා ගිහිලා තිබ්බා. අපි ඉතින් ඊළඟ වගාවට ඒවා යොදාගන්නේ. අපි යොදාගන්නේ අලුත් බීජ. ඉතින් ඔයාලත් මේ වගේ පොඩිවට වගාවක් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.